බුදුරජාණන් වහන්සේ වදාළේ බුදුන් සරණ ගියොත්, දහම් සරණ ගියොත්, සංඝුන් සරණ ගියොත් එයා කොහොමද අපාය යන්නේ? අපාය යන්න විදිහ නෑ. ඇත්තටම පංචශීල පද පහ රකින්න මහන්සි වෙන්න ඕන. බුදු සරණ පිරිසිදු කරගන්න. ධම් සරණ පිරිසිදු කරගන්න. සංඝ සරණ පිරිසිදු කරගන්න. දැන් බුදු සරණ තියෙන කෙනා බුදුන් පල්ලවක් කියලා කියන්නේ කැමති නැහැ. බුදුන් පල්ලවක් කියලා කියන්නේ කැමති නැහැ. ගෙදර ටොපියක් නැතිව. දැන් පොඩි උන් දෙන්න රණ්ඩු. එක පොඩි එකෙක් කියනවා බුදුන් පල්ල මන් ටොපි එක ගත්තේ නැහැ. බාහනවර ටොපි එක වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ දම්පු ඇති සාක්කියට මිම්මට නිදාන. අපේ බුදුරජාණන් වහන්සේ ජීවිත එකම එක දවසක් දිවුරල තියෙනවා. මාරේසා. මම බොරු කියන්නේ නැහැ. ඒ දිවුරල තියෙන වේලිච්ච තනකොළ ගහක් කරා. මේ වේලිච්ච තනකොළ ගහ පල්ලා මේ කෙලෙස් නැසලා මිසක්කම නවතින්නේ නැහැ.